ලැජ්ජා නැතිකම මහා මුදලිකමටත් වඩා වැඩි කියලා කියන කතාවක් අපේ ගම්වල කියනවා. අනේ මේ කියන යුද හමුදාපතිවරයා කවුද? රෙද්දේ ගූ. අනේ අම්මේ. ඒ වටේ ගිහින් ආවත් මට කමක් නෑ. ඔබ ඊයේ පෙරේදා කියලා තියෙනවා අර ඔබගේ රෙද්දේ ගූ ගැලවුණාට පස්සේ ඔබ කියනවලු ඒ කෙල්ල ඔබගේ දුවෙක් වගේ කියලා. ඔබ දුවෙක් වගේ එකෙක්ද යකෝ අර VIP ලෝන්ච් එකෙන් ගෙනල්ලා ගේම ගැහුවේ. ඒ කැටේ පුරවන් ආවත් මට කමක් නෑ. බාර ජජ් කෙනෙක්ගේ ගෑනිට ගහපුවා අපි දැන් දන්නවා. අපි ඒවා එළියට දාන්න. ඒ වගේම උඹගේ දරු පවුලත් එක්කම උඹ අර හොටෙල් ගහලා අමුතු ගේමක් ගැහුවනේ හොරා කාපු විදිය. ඒවත් අපි දැන් එළියට දාන්නම්. ඔබගේ දුවගේ මිනිහා ඌ ගහන ගැහුම් අපි කියන්න. ඔබ ගෙවල් හදන විදිහත් ඒවට බඩු ගේන විදිහත් අපි ඉස්සරහට කියන්න. රෙද්දේ ගූ ඔබ නිකන් පාදඩේ පජාතියෙක් වෙන්න හදන්න එපා. අපි හිතුවා ඔබ මිනිස්සෙක් කියලා. බලන් ගියාම ඔබ අනුන්ගේ කේලම් අහන කාලා කන්නේ පාදට අපතේ. කමක් නෑ පැටියෝ මට ලැජ්ජ නෑ. පැටියෝ මේ අපතයෝ මේ රජයේ තියාගන්න අපි ජනාධිපතිතුමාව පත් කරේ නෑ. මේ ජනාධිපතිතුමා පත් උනේ මේ අපතයෝ සුද්ධ කරලා රට ලස්සන කරන්න. අනේ ඒ රට ලස්සන කරන ගමනට උඹ වගේ උන් පුකට පහින් ගහලා අපි එලවන්නේ. ඒ නිසා ඔබ හිතේ තියන් ඉන්නවා නම් තව මාස දෙකකින් ඔබට අර එක්ස්ටෙන්ෂන් එක කියන එක ලැබෙයි කියලා ඒක ඔබ හිතේ තියන් ඉන්න හිතලුවක්. කාලකන්නේ වල් පරයෝ. දැන්වත් ඔයක ළමයෙකුට දීලා ඵලයන් කරන්න පුළුවන් මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒ මිනිස්සුන්ට යුද හමුදාව බාර දීපම්. තොපි වගේ ගෑනුත් එක්ක බුදිය ගන්න කාලකන්නේ මේ යුද හමුදාවේ තියාගන්න බෑ. ඔබට කත් අදින තව අම්මගේ රෙද්දේ උන් කීප දෙනෙක් ඉන්නවා. ඔය නල්ල පෙරමලා උන්නේ උඹගේ ලොක්කෝ. උඹ බෝන ගේන්න එකෙක් වුණාට අපිට ප්‍රශ්නයක් නෑ. මෙතන ජාතිවාදයක් ආගම්වාදයක් නැහැ. හැබැයි උඹ තමයි මේ ජාතිවාදී ආගම්වාදී ඇදලා ගන්නෙ. ඒක නිසා කාලකන්නියා උඹ දැනගනින් උඹට තව තියෙන්නේ මාස දෙකයි. ඒ මාස දෙකේ ඔබේ කටයි පුකයි වහන් හිටියේ නැත්තම් අපිට සිද්ධ වෙනවා යුද හමුදාපති කියන රෙද්දේ ගූගේ ගූතලියේ මහත පෙන්නන්න. ඒක නිසා තව දුරටත් පරිගැනීම් නවත්තලා තොගේ පාඩුවේ හිටපිය. අපි ඔබට නැත්තම් සලකන විදිය ගොඩාක් වෙනස්. බොක්ස් කෙන් එදා පෙම් කරා අද වටේ ගිහිල්ලා ඉන්නවා එයා එනතුරා.